රයිට් බලමු මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ කතාව. දැන් අපි දන්නවා දැන් මුල ටික අපි කතා කරා ට්‍රාන්ස්ෆෝමර් එකෙන් පස්සේ මෙතනින් එහාට යන කොටසේදී මෙතන වෝල්ටේජ් සප්ලයි එක ඇවිල්ලා 12 වෝල්ට්. 12 වෝල්ට් සප්ලයි එකක් තියෙනවා. මේකේ බලන්න පුළුවන් අපිට මේ පැත්තට අපි කියනවා ප්‍රයිමරි කොයිල් කියලා. මේ පැත්තට අපි කියනවා සෙකන්ඩරි කොයිල් කියලා. ප්‍රයිමරි කොයිල් එකට වඩා සෙකන්ඩරි කොයිල් එකේ පොටවල් ගාන වැඩි නම් ටර්න්ස් ගාන වැඩි නම් ප්‍රයිමරි කොයිල් එකට වඩා සෙකන්ඩරි කොයිල් එකේ ටර්න්ස් ගාන වැඩි නම් අපි කියනවා ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ස්ටෙප් අප් කියලා කියන්නේ වෝල්ටේජ් එක වැඩි කරන එක. එතකොට 12 වෝල්ට් එක 240 වෝල්ටේජ් එකක් බවට පත් කරනවා. 240 වෝල්ටේජ් එකක් බවට පත් කරනවා. 240 වෝල්ටේජ් එකට හදන්න යන්නේ. කොහොමද හදන්නේ? 12 වෝල්ට් සප්ලයි එකෙන් 240 වෙන්න නම් මේකේ ටර්න්ස් ගාන දුන්නොත් අපිට බලන්න පුළුවන් මෙයාගේ ටර්න්ස් කීයක් ඕනද කියලා. දැන් සෙකන්ඩරි කොයිල් එකේ ටර්න්ස් ගාන වැඩි නම් සෙකන්ඩරි කොයිල් එකේ ටර්න්ස් ගාන වැඩි නම් අපිට එක්සෑම් එකේදී හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. පළවෙනි මේක මොකද්ද? ප්‍රයිමරි කොයිල් එක දිහා බැලුවා, සෙකන්ඩරි කොයිල් එක දිහා බැලුවා. සෙකන්ඩරි කොයිල් එකේ ටර්න්ස් ගාන වැඩි නම් වට සංඛ්‍යාව වැඩි නම් කොයිල් එකේ පොටවල් ගාන වැඩි නම් ඒක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්